ගැහෙනකොට මට නිකන් මොකක්ද ඒක මට ඒ ෆීලිං එක තියාගන්න තේරෙන්නේ නැහැ. ඒකට මම ලුබ්බියට ආදරේ. කොහොමද ඉතින් ඔයාලට? අද මට නම් මේ බ්ලොග් එක ගොඩාක් විශේෂයි. මොකද දන්නවද? මේක මම අවුරුදු 30කට පස්සේ මං මුලින්ම නර්තනයක් ඉදිරිපත් කරපු වේදිකාවේ ලුම්බිනි රංගහලේ වේදිකාවේ අයිත් ඒ විදිහටම ඩාන්ස් කළා. මගේ පාසල ලුම්බිනි මහාවිද්‍යාලය කොළඹ 5. ඉතින් back to school 2025 තිබුණා. ඉතින් ඒකට අධිශිෂ්‍යාවන් තීරණය කළා අපි අවුරුදු ගානකට කලින් කරපු කලාවල්ල වගේම පුළුවන් තරම් ඒ දේ සාර්ථකව කරගන්න බලමු මේ back to school එකේදී අපේ වර්තමානයේ පාසල් යන දූ දරුවන්ට දකින්නත් එක්ක කියලා අපි කියන්නේ ඒ කාලේ කරපු දේවලුත් ඕගොල්ලෝ කරන්න කියලා පොඩි ආදර්ශයක් දෙන්නත් එක්ක ඉතින් මේක ප්ලෑන් කළා මේ වැඩේ. ඉතින් ඒ කියන්නේ මමට අවුරුදු ඒ කියන්නේ 13 දී 14 දී වගේ මං හිතන්නේ අපි කරපු නර්තනයක්. ඒ නර්තනේ මම්මයි නිර්මාණය කළේ. මම භරත නාට්‍යම් කළා අවුරුදු 8ක්. ඒ නිසා මම්මයි නර්තන නිර්මාණය කළෙත් ඒකම ආයෙත් මේකටත් ඩාන්ස් කරන්න මේගොල්ලන්ගේ අදහස තිබුණා අපේ අධිශිෂ්‍යයන්ගේ. ඉතින් ඊට කලින් මම පුරුදු විදිහට අපේ දර්ශන ළඟට ගිහිල්ලා ලස්සනට භරත නාට්‍යම් වල විදිහට පොඩ්ඩක් ඒක තනියම ඉඳගන්න මේකප් කරගන්න කොණ්ඩ දාගන්න අමාරුයිනේ. ගිහිල්ලා මේ ඉතින් මම ලෑස්ති වෙනවා. ඊට පස්සේ බලමුකෝ මගේ පාසලට ලුම්බිනිට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. සම්පූර්ණයෙන් මාව ඩ්‍රෙස් කරලා ඉවරනාට පස්සේ මම හිටියේ මෙන්න මේ විදිහට තමයි. මටත් ආසයි ඒක දකින්න. අනේ ලස්සනයිනේ. දර්ශනට ගොඩක් ස්තුතියි. විජයන්ති ගොඩක් උදව් කළා. thank you. ඉතින් මේ විදිහට ලස්සන කළා මාව දර්ශන. better half ආව මාව එක්කගෙන යන්න ඉස්කෝලේට. ඒ දවස්වල පාසලට ගියා අම්මත් එක්ක. අද ගියා මගේ හස්බන්ඩ් මගේ දුවයි මගේ අම්මයි. තුන්දෙනාම එක්ක ගියා. නටන්න යනවා. අවුරුදු 30කට පස්සේ නටන්නේ. අවුරුදු 30කට පස්සේ නටන්නේ වයස ගැන නම් හිතන්න මෙපා. ඔන්න එහෙනම් මං ආවා මගේ ආදර දිගේ ලුම්බිනියට. මෙතනත් අපි ඔක්කොම කට්ටිය යුනිෆෝම් ඇඳලා හිටියා. හරිම ලස්සනයි. මේ ඉන්නේ ඇසෙම්බලි වගේම ඔන්න අපේ ලුම්බිනි රංගහලට ගියා. තාම කට්ටිය ලෑස්ති වෙනවා. මං අම්මව අනිවාර්යෙන් එක්කයි යන්න ඕනේ. මොකද මාව බලෙන් ඇදගෙන මේ නර්තනයේ පැත්තට යොමු කළේ මගේ අම්මා. අනිත් එක මගේ යාළුවෝ ඔක්කොමල්ලම අම්මගේ යාළුවෝ මේ ඉන්නේ. මට වඩා වැඩිමල් මේ අක්කලා තුන්දෙනාම ඒ කාලේ අපි ඔක්කොමල්ලම අපේ පාසලේ ඩාන්සින් ගෲප් එකේ හිටපු කට්ටිය තමයි. මංජුලා අක්කා එනවා. ඇත්තටම ඉතින් ඉස්කෝලේ යන කාලේ අර කලාවුලකට ලෑස්ති වෙනකොට එන ෆීලිං එකම ඇවිල්ලා තිබුණේ. අපි ඔක්කොමල්ලම අපි ගැන දැක්කහම ආසයි පුදුමයි. ඒ වගේම අපිට ඒ කාලේ අපි අවුරුදු ගානකට පස්සේ හම්බුනේ හැමෝම. ඒත් ඒ සතුට ඒ බැඳීම එක ඒ විදිහටම අපි හැමෝගෙම හිතවල තියෙන එකත් ලොකු දෙයක් නේද? කාලයක් යනකොට එක එක්කිනා එක තරාතිරම් වලට යනකොට ගොඩක් වෙලාවට පරණ බැඳීම් අමතක වෙනවනේ. ඉතින් එහෙමනේ අපි ඉස්සර වගේම තාමත් ඒ විදිහටම ඉතින් ආදරෙන් කට්ටිය මුණ ගැහිලා කතා බහ කරලා හිටියා. ඉතින් කට්ටිය තාම පුහුණු වීම කරගෙන යනවා. මේක දැන් back to school එළියේ කට්ටිය ඒක සෙලිබ්‍රේට් කරන අතර තමයි මේ ඇතුලේ මේගොල්ලෝ අපේ කට්ටිය සෙලිබ්‍රේට් කරලා මේ ඉන්නේ අලුත් ගියයිය. මෙයා තමයි ඉතින් ඒ කාලේ ඉඳන්ම කලාවුල්ලක් කරද්දි බෑග්ගෙනම මියුසික් වැඩේ කරන්නේ. මෙයා වීඩියෝ කරන්නේ. මම පාසල් යන කාලේ මගේ පාසලේ නර්තන ගුරුතුමිය තමයි දිස්නාලිගෙනගේ මහත්මිය. සංගීත ගුරුතුමිය තමයි ප්‍රීත් දසනායක මහත්මිය. අද අප අතර ජීවිතුන කර නැති ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ සංගීතඥයෙක් වන සරත් දසනායක මහත්මයා ආදරණීය බිරිඳ දැන්
මෙන්න අපේ ඩ්‍රෙසින් රූම් එක. එදත් මේ වගේමයි අතීතයේදීත් වර්තමානයේදීත් මේ විදිහම තමයි. මිරයෙන් ගත්ත නැත මම නෑ. අපි ප්‍රැක්ටිස් කරනවා මේවා ටික කන්ටිනියු වෙන්න. මේ තියෙන්නේ අපේ ලුම්බිනියට මාවේනයක වුණු ආදරණීය ලුම්බිනියේ කලාවුලේ තේමා ගීතය. අපේ ලුම්බිනියේ වර්තමාන විදුහල්පතිතුමා සරත් ගුණතිලක මහත්මයාත් අපේ කලාවුලේ වර්ණවත් කළා මෙන්න මේ විදිහට. සරස්වතී අභිනන්දන නර්තනය ඉදිරිපත් කරන කෙනාව අඳුරනවද බලන්නකෝ. නිමන්ති පෝරගේ රේණුකා පෙරේරා. ඒ නම් දෙක දෙපැත්තෙන් ගියේ. හැබැයි මම කැමති විනාඩියකට මැදට එනවනම්.
නිමන්ති අක්කේ කොච්චර කාලයකට පස්සේද මේ වැඩේ දැම්මේ? අවුරුදු 35කට පස්සේ. 35? ඇහුන්නේ නැහැ. 8 වසරේ 9 වසරේ. ඉතින් grade 2 3 වයස. අවුරුදු 35 විතර. ඒ පැරණි මතකේ කොච්චර සුන්දරද? මට මේ පවර් ප්‍රෙෂර් නැහැ. ප්‍රෙෂර් නැහැ මට දැන් ඇත්තටම අද මෙතනින් ඇතුල් වෙනකොටම මේ අපි පහුගිය දවස් ටිකේ මට රිහර්සල්ස් කළා. නමුත් මෙතනින් ඇතුල් වෙලා මේ අපේ පුරුදු සින්දු ටික ඇහෙනකොට මට නිකන් මොකක්ද ඒක මට ඒ ෆීලිං එක තියාගන්න තේරෙන්නේ නැහැ. ඒකට මම ලුබ්බියට ආදරෙයි. හොඳ අත්පොළ සහනක් ලබා දෙමු. ඒ වගේම සරත් දසනායක අපේ ආදරණීය මේ තියෙන්නේ මංජුලා රංගිකා කෞශාලිය නක්කල තුන්දෙනා ඉදිරිපත් කරපු ගිරිදේවි නර්තනය. එදා වගේම තාමත් පුදුම ජවයකින් ලස්සනකින් තමයි ඩාන්ස් කළේ.
මේ ඉන්නේ ඕලෙවල් ක්ලාසස් වලදී මට සයන්ස් උගන්වපු චන්ද්‍රසේන සර්. අම්මම හොඳට දන්නවා මේ හැමෝම. ඒ සින්දු ගායනා කිරීම සඳහා ගෞරව ආරාධනාව මේ ඉන්නේ අපේ ජයනන්ගේ මේ එයාගේ ලස්සනම ලස්සන ගායනයක්. පිලෝකියෝ වගේ නේ. ඔය අපල සමහරක් දෙන්න මේ අපේ නාට්‍ය කණ්ඩායම. මනෝත්ය කල්පනා. ස්තුති. ඉස්සරත් හරි ආසයි හොරෙන් බෙල් එක ගහලා දුවන්න. තාමත් ආසයි හොරෙන් බෙල් එක ගහලා දුවන්න. එහෙමනම් ඉතින් ආදරණීය ලුම්බිනිය මේ අවුරුද්දට අපි සමුගන්නවා. ඒ වුණාට හැමදාම හදවතේ මේ ලුම්බිනි මාතාව ඉන්නවාමයි. ලබන අවුරුද්ද මීටත් වඩා ලස්සන දෙයක් කරමු.
මේ ෆොටෝස් ටිකත් ඕගොල්ලන්ට බලන්න ඕනි කියලා මට හිතුන නිසා මේ vlog එකත් එක්ක මම එකතු කරගත්තා. හැමදාම මගේ ජීවිතේ හැම නැල්ල වගේ ඉන්න මගේ ආදරණීය අම්මා, මගේ ප්‍රභාත්, මගේ දරුවෝ දෙන්න, ඒ වගේම මගේ ආදරණීය ගුරු මෑණිවරු, ගුරු පියවරු එදා වගේම අදත් මට ආදරෙන් ඉන්න මගේ පාසලේ ආදරණීය යහළු යෙහෙළියෝ සහෝදර සහෝදරියෝ වගේ තමයි. ඉතින් ඒ හැමෝම එක්ක මට ඡායාරූප ගන්න බැරි වෙන්නේ නැති එදා හිටපු අය එක්ක විතරයි ෆොටෝස් ටිකක් හරි ගන්න පුළුවන් වුණේ. නමුත් ඉතින් එදා තිබිච්ච ආදරය බැඳීම මේ විදිහටම තාමත් හදවතේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ අතීත මතකයන් එක්ක මම සතුටුනා වගේ මගේ සතුටත් එක්ක ඕගොල්ලොත් සතුටුයි කියලා හිතෙනවා. ඉතින් ආදරේ හැමෝටම